කොම්පිට ඉස්කෝලේට ආදරෙන් පිළිගන්නවා. අද හදන්නේ ධෝනී මමයි එයාගේ කුකින් බඩු ටිකින් සෙල්ලම් කරන්න. සෙල්ලම් කිරීම කියන එක දරුවෙක්ගේ බුද්ධි වර්ධනයට මොනතරම් වටිනවද කියලා අපි එහෙනම් සෙල්ලම් කරන ගමන්ම බලමු. අද අපි කරන සෙල්ලමට ඉංග්‍රීසියෙන් කියන්නේ pretended play කියලා. ඒ කියන්නේ මම ගෙදර අම්මා මම ගෙදර තාත්තා කියලා හිතාගෙන ගෙදර උයනවා කෑම බෙදනවා. ඒ වගේ තව මම ඩොක්ටර් කෙනෙක් මම ටීචර් කෙනෙක් ඒ වගේ හිතලා එයාලව අනුකරණය කරලා කරන සෙල්ලම. අපි බලමු මේ වගේ සෙල්ලමකින් දරුවෙක්ට මොනවද ලැබෙන්නේ කියලා. පළවෙනි එක තමයි එයාගේ නිර්මාණශීලීත්වය වැඩි වෙනවා. ඒ කියන්නේ එයා දැන් ගෙදරක උයනවා නම් එයා ඒ ගෙදර කුස්සිය හදා ගන්නවා, කෑම බෙදන තැන හදා ගන්නවා. මෙහෙම කියලා ලස්සනට එයා ඩොක්ටර් කෙනෙක් විදිහට වැඩ කරනවා නම් එයා ඒකට අදාළ විදිහට එයා ඇඳුම් හොයා ගන්නවා, බෙහෙත් වර්ග හොයා ගන්නවා, ඒ බෙහෙත් දෙන විදිහ හොයා ගන්නවා, ලෙඩ්ඩු හොයා ගන්නවා. ඒ වගේ නිර්මාණශීලීව හිතලා එයාගේ තැන එයා හදනවා. ඉතින් මේක දරුවෙක්ගේ මොළයේ වර්ධනයට ගොඩාක් වටිනවා. දෙවැනි කාරණේ එයාගේ භාෂා හැකියාව වර්ධනය වෙනවා. එයා මේ බෝනික්කොත් එක්ක කතා කරනවා. මම ඔයාට තේ හදන්නද? ඔයාට බඩගිනිද? ඒ වගේම එයා පාවිච්චි කරන භාණ්ඩවල නම් එයා කියනවා. දැන් ඩොක්ටර් කෙනෙක් නම් මේ ඉන්ජෙක්ෂන් මේවා බෙහෙත් මේ විදිහට එයා කතා කරනවා. ඉතින් අපිත් බබත් එක්ක සෙල්ලම් කරොත් අපිට බබාට මේවට තියෙන වචන අපි දන්න විදිහට අපි දන්න වචන ටික එයාට කියලා දෙන්න පුළුවන් ඉංග්‍රීසියෙන් සිංහලෙන්. එතකොට එයා ඒවා ඉගෙනගෙන එයා ආයෙ සෙල්ලම් කරනකොට එයා ඒ වචන පාවිච්චි කරලා එයා තනියම සෙල්ලම් කරනවා. දැන් හුඟක් බබාලා තනියමනේ ගෙවල් වල ඉන්නේ. දැන් ඉස්සර නම් බබාලා තව බබාලා එක්ක එකතු වෙලා සෙල්ලම් කරනවා. එතකොට එයාලා ඒ වචන ඉගෙන ගන්නවා, අනිත් අය කතා කරනවා ඇහිලා. ඉතින් අම්මලාට තියෙන්නේ දැන් කාලේ අම්මලාට ඉතින් හුඟක් වෙලාවට බබා තනියම අම්මත් එක්ක ඉන්නවා නම් අම්මත් ඉතින් බබත් එක්ක මේ විදියට සෙල්ලම් කරන්න මේ මම කරනවා වගේ. එතකොට එයාට ගොඩක් දේවල් අපිට භාෂාව වචන කියලා දෙන්න පුළුවන්. ඔය වෙලේකවත් දරුවත් එක්ක සෙල්ලම් කරන කාලේ අපතේවීමක් කියලා හිතන්න එපා. ඒකෙන් එයා ගොඩක් දේවල් ඉතා පහසුවෙන් ලස්සනට ඉගෙන ගන්නවා. එළවලුවකට පළතුරකට කියන ඉංග්‍රීසි නම, එතකොට භාණ්ඩවලට කියන ඉංග්‍රීසි නම, ඒ වගේ දේවල් අපි පොතක් පෙන්නලා කියනවට වඩා මේ විදිහට සෙල්ලම් කරන ගමන් කියලා දුන්නොත් එයාලට ඒක හුඟක් මතකෙ රැඳෙනවා. මේ වගේ සෙල්ලමකින් දරුවන්ගේ ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය වෙනවා. දැන් එයාලා උයද්දි මොනවද අපි මේ බීම වලට ගන්නෙ, මොනවද අපි කෑම වලට ගන්නෙ, කෝප නැත්තම් මොකද කරන්නේ, කොතනද මේවා තියන්නේ, ඒ වගේ තියෙන ගැටලු වලට එයාලම විසඳුම් හොයාගන්නවා. හතරවෙනි කාරණේ තමයි සෝෂල් ස්කිල් එක දියුණු වෙනවා. ඒකිදී එයා අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, ඩොක්ටර් කෙනෙක් විදියට රඟපානකොට අනිත් අයගේ හැඟීම් තේරුම් ගන්න ඉගෙන ගන්නවා. අම්මා කෙනෙක් වුණාම කොහොමද බෝනික්කන්ට දැන් එයා අම්මා කෙනෙක් නේ. එතකොට අම්මා කෙනෙක් වුණාම අම්මා කොහොමද ආදරෙන් බෝනික්කන්ට සලකන්නේ? එතකොට ඩොක්ටර් කෙනෙක් වුණාම කොහොමද ලෙඩ්ඩුන්ට ආදරෙන් සලකන්නේ? ඒ වගේ අනිත් අයගේ හැඟීම් තේරුම් ගන්න හුරු වෙනවා. ඔයාලා දැකලා ඇති ඔයාලගේ පුංචි දුව පුතා බෝනික්කොත් එක්ක හරි නැත්නම් වෙන සෙල්ලම් බඩු එක්ක හරි තනියම කතා කරනවා. ඒ කියන්නේ එයා තනියම එයාගේ සමාජයේ වටපිටාවක් හදාගෙන නිර්මාණශීලී පසුබිමක් හදාගෙන එයා සෙල්ලම් කරනවා. වගේ වෙලාවට ඔයාටත් පුළුවන් නම් එයාට එකතු වෙලා එයාගේ ලෝකෙට එකතු වෙලා එයාත් එක්ක සෙල්ලම් කරන්න. මේ මම කරනවා වගේ. ඒකෙදි එයාට තමයි මූලිකත්වය දෙන්න ඕනේ. එතකොට අපිට අහන්න පුළුවන් බබා අඬනවද? අපි මෙයාට මොනවද දෙන්නේ? මෙයාට උනද? එහෙනම් අපි බෙහෙත් දෙමුද? ඒ වගේ කතා කරලා එයාගේ ලෝකේ, එයාගේ භාෂාව, එයාගේ නිර්මාණශීලීත්වය දියුණු කරන විදිහට අපිට එයාට උදව් කරන්න පුළුවන්. ජේනුයි දිනුලිනේ. දෙවෙනි කාරණේ තමයි දරුවන්ගේ සියුම් චාලක හැකියාවන් වර්ධනය වෙනවා. ඒ කියන්නේ ෆයින් මෝටර් ස්කිල්ස්. මේකෙදි වෙන්නේ එයාලගේ ඇඟිලි වල අතේ තියෙන මාංශ පේශීන් ශක්තිමත් වෙනවා. මේක වඩාත්ම ප්‍රයෝජනවත් වෙන්නේ එයාලා ඉස්සරහට අකුරු ලියනකොට. අකුරු ලස්සනට ලියන්න ඒක ලොකු ප්‍රයෝජනයක් වෙනවා. මේ ඇඟිලි වල හොඳ ක්‍රියාකාරීත්වයක් තියෙන එක. දැන් මෙතනදී බබාව අතුල්ලනවා පළතුරු, ඊට පස්සේ ඒවා පීදා ගන්නවා. ඒ වගේම කුකින් වැඩ කරනකොට ඒ චූටි බඩු අල්ලනවා. ඊට පස්සේ ඒවා
එයාට මෙහාට සකස් කරනවා මේ දේවල් කරනකොට එයාගේ ඇඟිලි හොඳින් වැඩ කරනවා. ඉතින් මේක ගොඩාක් ප්‍රයෝජනයි එයාගේ ඉස්සරහට කරන ලියන කියන කටයුතු වලදී. දැන් ඇති. දැන් ඒක ඇති. එවෙනි කාරණය අත සහ ඇස අතර සම්බන්ධතාවය. ඒ කියන්නේ hand and eye coordination එක වර්ධනය වෙනවා. මේකෙදි දරුවා පුංචි දේවල් අරගෙන පුංචි භාජන වලට දානවා. ඒ වගේම තවත් තැන් වලින් ගන්නවා. ඉතින් මේ hand and eye coordination හැකියාවත් දරුවෙක්ට අකුරු ලියනකොට ගොඩක් වටිනවා. ඉරක් දිගේ අඳින්න, ඉරක් දිගේ කපන්න, ඒ වගේම සීමාවක් තුල පාට කරන්න, ඒ වගේ හැකියාවන් වර්ධනය වෙනවා. අත් සහ ඇස් සම්බන්ධීකරණය ස්කේල් එක වර්ධනය වීම තුලින් කියන්නේ දරුවා දකින දේ අනුව එයාගේ අත් දෙක නිවැරදිව පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඔන්න බලන්නකෝ මේ වගේ සෙල්ලමකින් කොච්චර දේවල් දරුවන්ට ලැබෙනවද කියලා. ඉතින් මේ සෙල්ලමට ඔයත් අවුල් වෙලා එයාගේ දැනුම හැකියාව වර්ධනය කරගන්න උදව් වෙන්න. ඉස්සරහට පොඩ්ඩොන්ට අකුරු ලේසියෙන්ම කියවන හැටි, ප්‍රයිමරි බබාලත් එක්ක ව්‍යාපෘති කරන හැටි මම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න, ඔයාලගේ අදහසත් කියන්න. ස්තුතියි. කිව්ව කරුණු ටික මතක තියාගෙන වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. අන්තිමටම පොඩි ප්‍රශ්නිකුත් අහන්න හිතුණා. pretended play එකකින් දරුවෙකුට ලැබෙන ස්කිල්ස් 6ක් කියන්න. දැන් අපි බත් හරි. අපි දැන් බත් එක දාන්නේ. පස්තා හදමු. පස්තා ටික හුන දාගෙන වතුර ටිකකුත් දාගෙන කියන දැන් වහන්න ඕනේ තැම්බෙන්න. වහලා අපි කරවම් කරන්නත් ඕනේ. ස්විච් එකක් දාන්න. හරි. හරි. අඟ සෝදලා මේගොල්ලෝම නැහැ. මේ බත් කාලා මේගොල්ලෝම අඟ සෝදවන්නත් ඕනේ. මුන් දැන් විනාඩි 5ක් ඉවරයි. තම්බිලා. දැන් පස්තා ටික මේකට බා ගන්න. හැන්දින් ගන්න. අපි දැන් පස්තා පේරා ගන්න. වතුර නෙමේ. ඕනත් හදමු. අනිත් එකද? ඩෝනට් දාන්න. හරි. තව එකක් දාන්න. ඩෝනට් ඔක්කොම එකපාර දාන්නේ නැහැ. නැත්නම් ඉඩ මදිනේ. අන්න එකක් දාන්න. හරි. ඩෝනට් මොනවාගේද තෝනි දාන්නේ? තෙල් වල. තෙල් රත් වුනහම දාලා බැදුනහම තමයි ගන්න එළියට. බැදුනහම තමයි ගන්න එළියට. දැන් හොට්ටනේ දැන් මේ හටිය රස්නේනේ. එතකොට අල්ලන්නේ නැහැ අතින් ඈ. මොකින්ද අල්ලන්නේ? මේ හැන්දෙන්. නෑ. රෙදි කෑල්ලකින් අල්ලන්නේ හටිය රත් වුනහම. රෙදි කෑල්ලකින්. පිච්චෙන නිසා. හරිනේ. ඔය මොනවද? ලස්සන පාට කෑම. මේ අලුත් කෑම එක තබල කන්න කපලා. මම කපනවද? මම කපන්න ඔක්කොම ටික කපනවා. හරි. දැන් අපි තව එකක් දැම්මම ඇති වෙන්නේ නේද? බෝනිකට දැන් බඩගිනිත් ඇති නේද? දිනුලිටයි, ජෙනීටයි, රෝසටයි, ආචිටයි නේ. ආචිටක් දෙමුද? මොන ආචිට? අපි ආචිට. දැන් ඇති. තිරුණා. දැන් වහන්න ඕනේ. දැන් වතුර තැම්බෙන්න ඉපේ නේද? වතුර දැම්මේ නැහැ. වතුර දාන්න. වතුර දාගන්නම මම. දැන් වහන්න ඕනේ. දැන් මම ලිප පත්තු කරගන්න ඕනේ. හරි දැන් මම වහනවා. එතකම මම එක වෙනවද දායක් ගන්න. වහන්න ඕනේ. ඇරලා තියන්නේ නිව්වට පස්සේ වහනවා. අපි වහනවලු ඉතින් ඇරලා තියන්නේ නැහැ කෑම. මේකත් වහන්න නිත් එකත්. මොනක්ද? වහන්න අර කෑම පැස්ටා එක. ඔයාගේ පැස්ටා එක වහන්න. රෙදි කෑල්ල නමලා තියනවද? නමලා මෙතනින් තියා. ඉන්න. අන්න එහෙම. අතින් අල්ලන්නේ නැහැනේ පිච්චෙනවනේ. අන්න හරි. ඉතින්ම පැස්ටා ටික බෙදමු නේද? හැම එක්කෙනාටම බෙදන්න ඕනේ පැස්ටා. පැස්ටා තියෙනවා. අඩන්න එපා.
ඔක්කොම දාන්න හොඳට රෝසිට හදලා. ඩෝනට් දාමු. ඩෝනට් නේ අපි වතුර මේවලු. ඩෝනට් එක බෙදන්න මෙතන. නෑ මේ ඩෝනට් නෙමෙයි. හරියට ස්පූන් එකේ හොරන ස්පූන් එකේ. මේ ඩෝනට්. තියෙන ස්පූන් මේ මේ ගොඩක් තියෙනවා මේ. මෙතන ස්පූන් එක. රෝසිට දාන්න. දිනුලිට දෙන්න. ජේන්ටත් දෙන්න. ඒක හැමෝටම ඈ ස්පූන් එකකුත් දාලා දෙන්න. ඒගොල්ලන්ට කන්න බෙදා දෙන්න. එහෙම දෙන්නේ. ස්පූන් එකක් දාලා. ස්පූන් එක නෑ අර ස්මෝල් ස්පූන් එක දාන්න. මේ තියෙන තේ නෑ ඒව දාමු. හරි. දැන් වව වෝටර් මේකෙන් දෙන්න වෝටර්. වෝටර් දෙන්න ඕනේ නේ. ඔය තියෙන නදා. ඉක්මන් කරා. අතෙන් අරගෙන දැන් මේගොල්ලන්ට දාලා මේකෙන් දාලා දෙන්න ඒගොල්ලන්ට වතුර. මේකට ඔව් අන්න එහෙම දාලා ඒගොල්ලන්ට වතුර. දැන් තියෙන්න දෙන්න. අපි අපි කියමුනේ රෝසි කෑම කන්න දිනුලි දිනුලි කන්න මොනවද තියෙන්නේ අපි ගොඩක් ಜಾති හැදුවානේ ඩෝනට් තියෙනවා ආතන් කැලේ වෙලා අපේ පාලතුරු ජේනුත් කන්න